සුබ දවසක් කියලා පිළිගන්නවා. අද වීඩියෝෙන් අපි කතා කරන්නේ වෙළඳ පොලේ අඩුම මුදලට මිලදී ගත හැකි සුපිරි ස්මාර්ට් වොච් එකක් ගැන තමයි අද වීඩියෝෙන් අපි කතා කරන්නේ. සමහර විට මේක යූස් කරනවත් ඇති, සමහර විට මේක ඔයා ගන්න හිතන් ඉන්නවත් ඇති. මේක ගන්න තියෙන කලර් වේරියේෂන් මොනවාද? මේක ගන්න පුළුවන් කොහෙන්ද? මේක අඩු මුදලට ගන්න පුළුවන් කොහෙන්ද? ඒ වගේම මේකේ ෆීචර්ස් මොනවද? මේක 2025ට ගැලපෙනවද? මේක 2026ට ගැලපෙනවද? මේ හැම දෙයක්ම අපි මේ වීඩියෝ එකේ කතා කරමු. එහෙනම් අපි මේක අන්බොක්ස් කරගන්න පාර්ට් එකට යමු. අන්බොක්ස් කරගන්න යන්න කලින් channel එක subscribe කරලා නැත්නම් දැම්ම පහළ තියෙන subscribe button එක click කරලා ඊට හැපෙට තියෙන bell icon එක all දාලා click කරන්න. එහෙනම් වීඩියෝ එකට like එකක් දාගෙන අපි යමු වීඩියෝ එකට. හරි guys, ඔයගොල්ලන්ට මෙන්න මේ T90 Ultra Big කියන මෙන්න මේ ස්මාර්ට් වොච් එක black color මාරම ලස්සන box එකක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ T90 Ultra කියන මෙන්න මේ ස්මාර්ට් වොච් එකේ front view image එක අපිට මේ box එකේ ඉස්සරහින් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ ස්මාර්ට් වොච් එකේ box එක ඔයගොල්ලන්ට මාරම finishing එකකින් බලා ගන්න පුළුවන්. හරියන අපි මේකේ polythene wrap එක අයින් කරලා මේක unbox කරගමු මේ වෙලාවේ. හරි guys, box එක අපි මේ විදිහට unbox කරගත්තට පස්සේ අපිට මුලින්ම බලා ගන්න පුළුවන් මේකේ paperworks ටික. paperworks ටික අපි දැනට පොඩ්ඩක් පැත්තකින් තියාගමු. අපි මේක වැඩ කරන විදිය දන්න නිසා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේකේ පටි දෙක. පටි දෙක අපිට සුදු පාටට හුරු අලු පාටකට තමයි බලා ගන්න ලැබෙන්නේ. අපි දැනටත් ඒක පොඩ්ඩක් පැත්තකින් තියාගෙන power cable එක පැත්තට යමු. ඒක wirelessly තමයි charge කරන්න පුළුවන්. හරි, අපි එකක් දැනට පොඩ්ඩක් පැත්තකින් තියාගෙන හරි අපි ස්මාර්ට් වොච් එක පැත්තට ආවම ස්මාර්ට් වොච් එකේ බොඩි එක අපිට බලා ගන්න පුළුවන් ඇලුමිනියම් ෆ්‍රේම් එකකින් හදලා තියෙනවා. ඒ වගේම පිටිපස්සේ එහෙම නැත්නම් බෑක් එකේ අපිට බලා ගන්න පුළුවන් ග්ලාස් වලින් තමයි මේගොල්ලෝ ෆිනිෂින් එක දීලා තියෙන්නේ. ඒ වගේම මේකේ ඩිස්ප්ලේ එක එහෙම නැත්නම් මේකේ ස්ක්‍රීන් එක 2.0.9 ඉන්ෆිනිටි ඩිස්ප්ලේ එකක් එක්ක තමයි අපිට මේ ඩිස්ප්ලේ එක බලා ගන්න ලැබෙන්නේ. ඒ වගේම මේකේ පටි දෙක සම්බන්ධ කරන කොටස අපිට මෙන්න මේ විදිහට සයිඩ් එකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට මෙන්න මේ වගේ ස්ක්‍රෝල් බටන් එකක්, ඒ වගේම ඊට යහපැත්තේ මයික් එකක්, ඒ වගේම පවර් බටන් එක බලා ගන්න පුළුවන්. අනිත් පැත්තේ අපිට ස්පීකර් සෙටප් එකක්, ඒ වගේම settings බටන් එකක් තැඹිලි පාටට අපිට බලා ගන්න පුළුවන්. හරි, අපි එනම් මේක power up කරලා බලමු. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් power button එක පුංචි වෙලා ඔබාගෙන හිටපුවම power up වෙනවා අපිට බලා ගන්න පුළුවන්. හරි guys, අපි බලමු මේ ස්මාර්ට් වොච් එකට කොහොමද පටිය මවුන්ට් කරන්න කියලා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ස්මාර්ට් වොච් එකේ පටිය මවුන්ට් වෙන තැනට ස්මාර්ට් වොච් එකේ පටිය තියලා ස්ලයිඩ් කරපුවම ඔයගොල්ලන්ට පුළුවන් ලේසියෙන්ම මෙතෙට adjust කරගන්න මේ ස්මාර්ට් වොච් එකේ පටිය. හරි, මේක දැන් ටයිම් එක හදන්න එපා. ටයිම් එකයි ඩේ එකයි හදන්න මේක ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඇප් එක ඩවුන්ලෝඩ් කරලා මේ ඇප් එකට බ්ලූටූත් කනෙක්ට් කරලා ලොග් වෙන පළවෙනි වෙලාවෙම ෆෝන් එකේ තියෙන ටයිම් එක, ඒ වගේම දිනේ මේ ෆෝන් එකේ තියෙන විදිහටම අපේ ස්මාර්ට් වොච් එකේ බලා ගන්න පුළුවන්. ඒ විදිහට ටයිම් එකයි ඩේ එකයි සෙටප් වෙනවා අපිට බලා ගන්න පුළුවන්. අපිට වෙන මොකුත් කරන්න දෙයක් නැහැ. දිනේ ටයිම් එකයි ෆෝන් එකේ තියෙන විදිහටම අපේ ස්මාර්ට් වොච් එකේ පෙන්නන බ්ලූටූත් හරහා කනෙක්ට් වෙච්ච ගාම 아무තුවෙම අපිට හදන්න දෙයක් නැහැ වෙලාව. හරි, අපි දැන් බලමු කොහොමද මේ ස්මාර්ට් වොච් එකට වෝල්පේපර් එකක් ඇඩ් කරගන්න කියලා. වෝල්පේපර් එකක් ඇඩ් කරගන්න කලින් ඕගොල්ලෝ බ්ලූටූත් හරහා මේ ස්මාර්ට් වොච් එකත් එක්ක කනෙක්ට් වෙන්න ඕනේ. කනෙක්ට් වෙලා මේ ඇප් එක ඕපන් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ ඩිලේ සෙටින්ග්ස් කියන මෙන්න මේක ඇතුළට යන්න ඕන ඕගොල්ලෝ. ඊට පස්සේ ඕගොල්ලන්ට මේක ඇතුලේ වෝල්පේපර්ස් ගොඩාරියක් බලා ගන්න පුළුවන්. එක සැරයකට එක ගානේ ඕගොල්ලන්ට මෙතනින් ඕන වෝල්පේපර් එකක් දාගන්න පුළුවන්. ඉන්බිල්ඩ් වෝල්පේපර්ස් 4ක් අපිට එනවා. මේකෙන් ඉන්ස්ටෝල් කරගන්න එකත් එක්ක අපිට වෝල්පේපර්ස් 5ක් මේක ඇතුලේ තියාගන්න පුළුවන්.
මං ඔයගලන්ට උදාහරණයක් විදියට එකක් ඉන්ස්ටෝල් කරලා පෙන්නන්නම්. උදාහරණයක් විදියට අපි මෙන්න මේක ඉන්ස්ටෝල් කරගමු. ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ඕගොල්ලොන්ට බලාගන්න පුළුවන් මෙන්න මේ විදියට ඉන්ස්ටෝල් ප්‍රොසෙස් එක පටන් ගන්නවා. ඊට පස්සේ අපිට බලාගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ ඉන්ස්ටෝල් ප්‍රොසෙස් එක මේ ස්මාර්ට් වොච් එක හරහා වෙනවා. හරි, මේ ස්මාර්ට් වොච් එකේ තියෙන තවත් ෆීචර්ස් දෙක තුනක් ගැන කතා කරමු. බ්ලූටූත් හරහා මෙන්න මේ ස්මාර්ට් වොච් එක කනෙක්ට් කරලා අපිට ඒරෝප්ලේන් මෝඩ් එකට වගේම මේකේ ඇප් සෙටින්ග්ස් වෙනස් කරන්න වගේම මේක හරහා අපිට සින්දුවක් අහන්න වුණත් පුළුවන්. ඒ වගේම මේක හරහා ඕනම කෙනෙක්ට කෝල් ගන්න, ඒ වගේම WhatsApp, Facebook notifications මේ වගේ ගොඩක් දේවල් මේක ඉන්ක්ලූඩ් වෙනවා. හරි, අපි බලමු මේක මිලදී ගන්න පුළුවන් කලර්ස් මොනවද කියලා. මෙන්න මේක නිකන් white color, grey color mix color එකක් තමයි. උනට මේක grey, ඒ වගේම ඔයගලන්ට orange color, black color වගේ කලර්ස් තුනකින් මෙන්න මේ T900 කියන මෙන්න මේ ස්මාර්ට් වොච් එක මිලදී ගැනීම හැකියාව තියෙනවා. ඇත්තටම මොකද මම මේක මිලදී ගත්තේ දරාස් එකෙන්. ඔයගලන්ටත් 1400ක් වගේ මුදලකට මෙන්න මේ ස්මාර්ට් වොච් එක දරාස් එකෙන් මිලදී ගන්න පුළුවන්. ඇඩිෂනල් ඇඩ් එන්නේ shipping fee එක. මේකේ ඩිසයින් එක ගැන කතා කරන්නේ. මේකට කම්පැක්ට් ඩිසයින් එකක් හම්බෙලා තියෙනවා, වගේම ඇලුමිනියම් ෆ්‍රේම් එකක්, ඒ වගේම 2.09 ඉන්ෆිනිටි ඩිස්ප්ලේ එකක් මෙන්න මේ ස්මාර්ට් වොච් එකට හම්බෙලා තියෙනවා. ඒ වගේම මේකේ පටියේ ඩිසයින් එක මාර්ම ප්‍රීමියම්. ඔයගොල්ලන්ට පේන ඇති මෙන්න මේකේ ඩිසයින් එක නිසා අපේ අතට දාඩියෙන් වෙන්න තියෙන හානිය ගොඩක්ම අවම වෙනවා. මේක හරහා උලන් එහෙම ගමන් කරන හින්දා මේ ස්මාර්ට් වොච් එකේ වර්කින් ටයිම් එක ගැන කතා කරොත් සාමාන්‍ය ඔයගොල්ලන්ට පැය 24ක් විතර වගේ යූස් කරගන්න පුළුවන්. හෙවි යූස් කරන්නේ නැත්නම් ඔයගොල්ලන්ට දවස් 2ක් විතර වගේ ලේසියෙන්ම යූස් කරගන්න පුළුවන්. විතරම වොච් එකේ ටයිම් එක බලන් ඩවුන් කරන්නේ නැතුව නෝමල් විදියට යූස් කරනවා නම් ඔයගොල්ලන්ට දවස් 2ක් විතර වගේ බය නැතුව මේ ස්මාර්ට් වොච් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ ස්මාර්ට් වොච් එක හරහා ඔයගොල්ලන්ට ඉන්බිල් ස්පීකර් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඉන්බිල් මයික්. මේ ස්මාර්ට් වොච් එකේ ප්‍රයිස් එක එක්ක මේ ස්මාර්ට් වොච් එක මේ ප්‍රයිස් එකට ඇත්තටම වර්ක්. ඒ වගේම මේ ස්මාර්ට් වොච් එකේ ඩිසයින් එක තමයි මට ගැලපෙන්නේ 2025ට 2026ට. මේ ස්මාර්ට් වොච් එකේ මොන ෆීචර් එකද ඔයාලට ගැලපෙන්නේ කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මට නම් ඇත්තටම ගැලපෙන්නේ මේකේ ඩිසයින් එක. මාරම ලස්සන කම්පැක්ට් ඩිසයින් එකක් තියෙනවා. ඒක තමයි මට සෙට් වෙන්නේ. ඔයාට මේ ස්මාර්ට් වොච් එක ගැන හිතන දේ පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න. හරි, එහෙනම් අදට වීඩියෝ එක අවසන් කරන්න යන්නේ. ඕගොල්ලන්ට නැවතත් මතක් කරනවා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම පහළ තියෙන subscribe button එක click කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න. තාක්ෂණය ගැන interesting ඔයා මේ channel එක subscribe කරන්නම ඕනේ ඔයාගේ දැනුම improve කරගන්න. හරි, එහෙනම් අදට අපි මේ විදිහට සමු ගන්නවා. හැම දිනකටම සුබම සුබ දවසක්.